බලලුන් කියන්නේ සංකීර්ණ ශරීර භාෂාවක් තියෙන අනපේක්ෂිත සත්තු ජාතියක්. ඔයා බලලෙක් එක්ක ජීවත් වෙනවා නම් ඔයාගේ කුතුහලය අවසන අමුතුම හැසිරීම් මෙයාලා පෙන්නනවා කියලා ඔයා හොඳටම දන්නවා ඇති. අද අපි මේ වීඩියෝ එකෙන් බලලුන් කරන අමුතු දේවල් 7ක් සහ එයාලා එකෙන් කියන්නේ මොනවද කියලා පැහැදිලි කරගමු. අංක 7 ආහාර ඉල්ලන නමුත් කන්නේ නැහැ. ඔයාගේ ආදරණීය බලලා කෑම ඉල්ලලා අපි යාට ඒ කෑම දුන්නාම එයා ඒ වගේ සුවඳ විතරක් බලලා කන්නේ නැතුව ඉන්නවා. ඔයා අනිවාර්යෙන්ම දැකලා ඇති. මේකෙන් ඔයාගේ ආදරණීය බලලා ඔයා යාට ආදරේ සහ අවධානය දෙනවා නම් කැමතියි කියලා තමයි කියන්න හදන්නේ. වියානා විශ්වවිද්‍යාලයේ මෑත කාලීන අධ්‍යයන වලින් පෙනියන්නේ බලලුන්ට ලබා දෙන ආහාර ඔවුන්ට දක්වන සෙනෙහස එක්ක බැඳිලා තියෙනවා කියලා. ඒ කියන්නේ බලලුන්ට දැනෙන්නේ අපි යාලව පෝෂණය කරනවා කියන්නේ අපි යාලට ආදරය කරනවා කියන එක. කෙසේ වෙතත් හදිසියෙ මෙයා කැමතිම කැමට තියෙන උනන්දුව නැති වුණොත් ඔයාගේ පශු වෛද්‍යවරයව අනිවාර්යෙන් අමතන්න. ඒක පාරටම ආහාර රුචිය නැතිවීම සෞඛ්‍ය ගැටලුවක් වෙන්න පුළුවන්. අංක 6 බලලුන් තමා සූචි වලලන්නේ ඇයි? බලලෙක් මලපහ වලලනවා දකින්නකොට එයා ගොඩක් පිරිසිදුයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් ඒකට හේතුව ඊට වඩා සංකීර්ණයි. සියලුම බලලුන්ගේ මලපහ මිනිසුන්ට නම් එකම සුවඳකින් යුක්ත වෙන්න පුළුවන්. බලලුන්ගේ මලපහ සහ මුත්‍රාවල ෆෙරමෝන ලෙස හඳුන්වන අද්විතීය රසායනික ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. ෆෙරමෝන මගින් විලෝපිකයන්ට බලලුන්ව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ නිසා විලෝපීය ආකර්ෂණය මැඩපවත්වා ගැනීමට වගේම ගන්ධය තුරන් කර ගැනීමටත් බලලුන් විසින් මලපහ වැළලීම සිදු කරනවා. අංක 5 බලලුන් සූරන්නේ ඇයි? බලලුන් බොහෝ හේතු නිසා සීරීමට ලක් කරනවා. බලලුන්ට ඔවුන්ගේ නියපොතුවල පිටත පවතින මියගිය තට්ටුව ඉවත් කර ගැනීමට අවශ්‍ය වුණාම වගේම ඇඟෙන් යම් ශක්තියක් දහනය කරගන්න අවශ්‍ය වුණාම දෑත් දිගු කරලා සීරීමට ලක් කරනවා. තමන් ඉන්න තැන මගේම තැන කියලා සලකුණු කරන්නත් මේ ක්‍රියාවලිය බලලුන්ට වැදගත් වෙනවා. බලලුන්ගේ පාදවල සුවඳ ග්‍රන්ථි පවතිනවා. නියපොතු පුම්බා සූරන විට මෙම සුවඳ ග්‍රන්ථි ක්‍රියාත්මක වෙලා ඔවුන්ට අනන්‍ය සුවඳකින් ඔවුන් සිටින ස්ථානයේ සලකුණු වීම සිද්ධ වෙනවා. මේ සලකුණ අපිට හඳුනා ගැනීමට නොහැකි වුණත් වෙනත් බලලෙකුට පහසුවෙන් හඳුනාගත හැකියි. කෙසේ වෙතත් එයා සීරීම මගින් මේ ස්ථානය මගේම ස්ථානය කියලා දෘශ්‍යව වගේම අදෘශ්‍යවත් සලකුණු කරලා යනවා. අංක 4 බලලුන් ඔබව නොසලකා හැරීම. බලලුන් කියන්නේ ඉතාමත් ස්වාධීන ජීවීන්. එයාලා සෙනෙහසට විතරක් යටත් වෙලා ඉන්න කොහෙත්ම කැමති නෑ. එයාලට හැම වෙලාවකම පුද්ගලික ඉඩක් සහ නිහඬ කාලයක් අවශ්‍ය වෙනවා. ඔයා යාට කතා කරනකොට ඔයාගේ සුරතල් බලලා පිළිතුරු දෙන්න නැත්නම් ඒකට හේතුව එයා ඉන්න තැන ගොඩක් සුවපහසු වීම හරි එයාට එන්න තරම් කිසිම බලවත් හේතුවක් නැති වෙන එක. එයා ඔයාව නොසලකා හරිනවා නම් එයාට පාඩුවේ ඉන්න දෙන්න. එතකොට ඔයාගේ ආදරණීය බලලා ඔයාව තවත් අගය කරයි වගේම ඔයාට තව තවත් ආදරය කරයි. අංක 3 බලලුන් වමනය කරන්නේ ඇයි? බලලුන් බොහෝ හේතු නිසා වමනය කරනවා. වැරදි ආහාර රටාව හරි නූල් වැනි ආහාරයට ගත නොහැකි දෙයක් අනුභව කිරීම වමනය කිරීමට හේතු වෙන්න පුළුවන්. මුත්‍රාරෝග, දියවැඩියාව, හදිසි ආහාර රටාවේ වෙනස් වීම පවා බලලුන්ගේ වමනයට හේතු වෙනවා. ඒ වගේම එයාලා පිරිසිදු වෙනකොට එයාලගේ ඇඟේ තියෙන මියගිය රෝම දිවේ පවතින කොක්කක් වැනි ව්‍යුහය හරහා ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ආමාශයට ගමන් කරනවා. මේ බොහෝමයක් රෝම ජීර්ණය නොවන අතර ආමාශය තුලදී රෝම ගුලියක් බවට පත් වෙනවා. බලලුන් විසින් මේ රෝම ගුලියත් වමනේ ලෙස එළියට ඉවත් කරනවා. සමහරු හිතන්නේ බලලුන් සතියට වරක් වමනය කිරීම සාමාන්‍ය දෙයක් කියලා. නමුත් ඒ එසේ නෙවෙයි. ඔයාගේ බලලන් නිතර වමනය කරනවා නම් එයාට අසනීප තත්ත්වයක් වෙන්න පුළුවන්. අංක 2 බලලුන් හදිසියෙම වේගයෙන් දිවීම. ඔයාගේ බලලා එක පාරටම ගේ වටේ දුවගෙන ගිහිල්ලා එයා දුවන මාර්ගයේ නැවතෙනවද? ගොඩක් වෙලාවට එයාලා මේ දේ කරන්නේ එයාලගේ දේහයේ ගබඩා වෙලා තියෙන ශක්තිය බාහිරට නිදහස් කිරීමක් විදිහට. බලලුන් කියන්නේ ස්වාභාවිකවම විලෝපිකයින් වන අතර ගෘහස්ත බලලුන්ටත් මේ සහජ හැකියාව යම් ප්‍රමාණයකට පවතිනවා. බලලෙකුට ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබෙනව නම් එයා දිවා කාලයේදී එහා මෙහා දුවමින් එයාගේ ශක්තිය දහනය කරගන්නවා. ඔයාගේ බලලා පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවනවා නම් එයාට වෙනත් සත්වයෙකුගේ ශබ්දයක් හරි සුවඳක් හරි දැනෙනවා වෙන්නත් පුළුවන්. මොකද මිනිසුන්ට වඩා බලලුන්ගේ ශ්‍රවණ හැකියාව බෙහෙවින්ම හොඳයි. අංක 1 ඔබව දුටු විට පෙරලීම. ඔයාගේ ආදරණීය බලලා ඔයාව දැක්කහම එයාගේ බඩ පෙන්වන්නේ ඇයි කියලා ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද? ඔයාට හිතනවා ඇති එයා බඩ අතුල්ලනවට කැමති හින්දා වෙන්නේ නැති කියලා. නමුත් බොහෝ බලලුන් ඔවුන්ගේ බඩ ස්පර්ශ කරනවට කැමති නෑ. ඔයාගේ ආදරණීය බලලා එයාගේ පිටමත වැතිරි ඔයාට බඩ පෙන්නනවා නම් ඒ ඔයාට ආයුබෝවන් කියන විදිහ. ඔයාව දැක්කහම එයා ගොඩක් සතුටු වෙනවා වගේම ඔයාගේ අවධානය ගන්න එක තමයි එයා එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ ආදරණීය බලලා වෙනත් හැසිරීම් පෙන්නනවා නම් අපිට කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරලා දායක වෙන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබම සුබ දවසක්.